හරි ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද Wi-Fi extend කරන්නේ එහෙම නැත්නම් Wi-Fi coverage එක තව ටිකක් වැඩි කරගන්නේ කියන එක. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය කරනවා ඔයාගේ ගෙදර තියෙන පරණ dial-up router එකක් හරි නැත්නම් පරණ SLT router එකක් හරි. මේක 4G routers වෙන්න ඕනේ නැහැ. ADSL හරි පරණ fiber connection router එකක් හරි ඔයාට මේ වැඩේට use කරන්න පුළුවන්. ඉතින් මේක යොදා ගන්න පුළුවන් තැන් කිව්වොත් ඔයාගේ ගෙදර තට්ටු දෙකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ Wi-Fi එක router එක තියෙන්නේ පහළ තට්ටුවේ නම් අනිවාර්යෙන්ම ඔයාට උඩ තට්ටුවට යද්දී ඔයාගේ signal coverage එක නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් low වෙන්නත් පුළුවන්. එතකොට speed එකත් ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ ගෙදර ටිකක් දිගයි නම් එතකොට ඔයාගේ ගෙදර එක කොනක නම් Wi-Fi router එක තියෙන්නේ ඔයාගේ ගෙදර අනිත් කොනට යද්දී අනිවාර්යෙන් signal drop වෙනවා. එහෙම නැත්නම් ගෙදර ඉස්සරහ පිටිපස්ස යතරත් ওই දේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවකට ඔයාගේ ගෙදර තියෙන පරණ dial-up connection එකක් හරි එහෙම නැත්නම් පරණ fiber connection එකක් හරි නැත්නම් පරණ 4G connection එකක් ADSL connection එකක් හරි use කරලා මේක කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේ වගේ පරණ Wi-Fi router එකක් හරි මොකක් හරි මේ වගේ දෙයක් නැතුව වුණත් මේ වැඩේ කරන්න ක්‍රමයක් තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද මේ දේ කරන්න කියලා. හරිද අපි අපේ කැම් එකට යන් කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න. Welcome to Hashanki YTC. හරි මම ළඟ මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් routers තුනක් තියෙනවා. routers දෙකයි ONT එකයි තියෙනවා. ඉතින් මෙතනදී මම use කරලා තියෙන්නේ dial-up routers දෙකකුයි SLT fiber ONT එකකුයි. ඉතින් මම මෙතනදී කරන්න යන්නේ මගේ main fiber ONT එක තියෙනවා SLT ONT එක. ඒ ONT එකේ ඉඳන් මෙන්න මේ router එකට internet අරන් පෙන්නන්න යන්නේ. ඉතින් මේ වැඩේම ඔයාලට apply කරගන්න පුළුවන් ඔයාගේ ගෙදරටත්. ඉතින් එතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ fiber හරි ඔයාගේ dial-up හරි මොකක් හරි router එකේ ඉඳන් LAN cable එකක් අදින්න ඕනේ ඔයාගේ ගෙදර signal අඩු හරියකට. එතෙන්ට ඇදලා එතනින් ඔයා මේ වගේ router එකක් හරි ONT එකක් හරි තියන්න ඕනේ. ඉතින් මේ වගේ router එකක් හරි ONT එකක් හරි නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට දරාසකින් මේ වගේ routers ONTs order කරන්න පුළුවන්. repeat එකක් වගේ අපි ගන්නකොත් අනිවාර්යෙන් අපිට 10 30 30000 40 වගේ repeaters තියෙනවා. ඉතින් එහෙම ඕනේ නැහැ. ඔයාට 5 GHz වගේ තියෙන ONT එකක් ගත්තොත් fiber ONT එකක් ගත්තොත් ඔයාට maximum speed එකෙන් ඔයාට internet use කරන්න පුළුවන් වෙනවා cat 6 වගේ internet cable එකකුත් එක්ක. ඉතින් මම මේකට ඕන කරන බඩුවල list එක පහලින් දාන්න. ඒ වගේ මේවට purchase කරන්න අවශ්‍ය කරන තරස් link එකකුත් මම දාලා තියන්නම්. ඉතින් මෙතෙන්දී අපිට ඕන කරන දේවල් මම මුලින්ම විස්තර කරන් යන්නම්. අපිට ඕන කරනවා මෙන්න මේ වගේ cat 6 cable එකක්. ඉතින් මේ කේබල් එක 1 මීටර් වගේ තියෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය කරන දුර ප්‍රමාණයට මේ කේබල් එක ඔයාට ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී මගේ කනෙක්ෂන් එක මෙතන ළඟ තියෙනද මම මේක කරලා පෙන්නන්න ඕන නිසා මගේ කොට කේබල් එක පාවිච්චි කරේ. ඒ වගේම ඔයාට අයින් කරපු රවුටර් එකක් කොහරි එහෙම නැත්නම් මෙන්න මගේ SLT ONT එකක් හරි ඕනේ කරනවා. ඉතින් මේවත් පොඩි setup එකක් තියෙනවා. ඒ කියන්නේ IP එක lock කරලා පොඩි settings ටිකක් තියෙනවා හදන්න. මම ඒක හදන හැටි ඉස්සරහට පෙන්නන්න. ඒක මෙන්න මේ routers වල තමයි ඒක විශේෂයෙන් හදන්න ඕනේ. මේ වෙනම auto detect තියෙනවා. අපි බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ඔයාගේ router එකේ මෙන්න විදිහට පිටිපස්සේ LAN port තියෙනවා. ඉතින් SLT router එක ගත්තා SLT ONT එක ගත්තත් ඒකෙත් පිටිපස්සේ මේ වගේ LAN port තියෙනවා. ඉතින් මේ LAN port වලට ඔයාට ඔයාගේ ඉන්ටර්නෙට් කේබල් එක කනෙක්ට් කරන්න තියෙන්නේ. මේ මැදි සමහර මේ වගේ ONT වල මෙතන ගහලා තිනවා WLAN කියලාම ස්පෙෂල් කරලා ගහලා තියෙනවා. සමහරක් ඒවාදී ඔයාට මෙන්න මේ වගේ තනි කොම්බෝ port එකක් තියෙන. මේක LAN out in out ඔක්කොටම ඔය port එක තමයි තියෙන්නේ. ඉතින් මම ළඟ මෙතනදී තියෙනවා මෙතන නැති වුණාට තවත් ඩයලොග්ලා මුල්ම කාලේ ගෙන ආපු router එක මට ඒකේ model number එක මෙතන මගේ ෆොරගම් ස්ක්‍රීන් එක දාන්නම්. අන්න ඒ router එක මම මේ ක්‍රමයට දැනටමත් පාවිච්චි කරනවා. ඉතින් මම ඒකෙත් ඉස්සරහට ඔයාලට පෙන්නනවා router එක පාවිච්චි කරන විදිහ. ඉතින් මෙතනදී ඔයාලට මේකයි කරන්න තියෙන්නේ. ඔයාට මෙන්න මේ වගේ LAN cable එකක් ගන්න ඕනේ. LAN cable එක අරන් එක පැත්තක් ඔයා plug කරන්න ඕනේ ඔයාගේ router එකට. ඉතින් මෙතනදී WLAN port එකක් තියෙනවා නම් ඔයාගේ router එකේ ඔයා ඒකට plug කරන්න.
එහෙමත් නැත්නම් ඔයාගේ මෙන්න මේ වගේ තනි කොම්බෝ පෝට් එකක් විතරයි නම් තියෙන්නේ. ඔයා LAN කේබල් එක ඒ පෝට් එකට ප්ලග් කරන්න. ඉතින් මම දැන් මෙතනදී යූස් කරන්නේ මෙන්න මේ රවුටර් එක නිසා මම මේ රවුටර් එකේ WLAN පෝට් එකක් තියෙනවා. මම මේක ප්ලග් කරන්න. ඉතින් මේක කොහොම කරත් එකයි. ඊට පස්සේ ඔයාගේ කේබල් එක අරන් ඔයාගේ කේබල් එකේ අනිත් කොන ගිහින් ප්ලග් වෙන්න ඕනේ. ඔයාගේ දැන් ඉන්ටර්නෙට් තියෙන රවුටර් එකට. ඒ කියන්නේ ඔයා දැන් SIM එකක් දාලා හරි එහෙම නැත්නම් ෆයිබර් කනෙක්ෂන් එකක් නම් ඔයාගේ ෆෝන් එක කනෙක්ට් වෙන ඒ රවුටර් එකට එහෙම නැත්නම් ONT එකට ඔයාගේ අනිත් කොන ප්ලග් වෙන්න ඕනේ. හරිද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ වැඩේට පාවිච්චි කරන්නේ මගේ තියෙන ෆයිබර් කනෙක්ෂන් එක තමයි මම දෙද මේන් ඩිවයිස් එකේ ඉන්ටර්නෙට් තියෙන ඩිවයිස් එක විදිහට පාවිච්චි කරන්නේ. ඒක නිසා මම මෙන්න මේ වගේ කහ පාට කේබල් එකේ අනිත් කොන ගිහිල්ලා මගේ ෆයිබර් ONT එකට කනෙක්ට් කළා. ඊට පස්සේ අපිට මේ දෙයට ඩයලොග් රවුටර් එක ගන්න ඕනේ. මෙතෙන් දේවා යූස් කරන ඩයලොග් කරේ මොබයිල් හරි මොකක් හරි ඕන රවුටර් එක. අරන් ඔයා ඒකටත් DC 12 හරි ඒකට රික්වෙස්ට් කරන මොකක් හරි පවර් එක දෙන්න ඕනේ. මෙතෙන්දී ADSL රවුටර් එකක් හරි ඔයාට යූස් කරන්න පුළුවන්. හරි. දුන්නාට පස්සේ මෙන්න විදිහට පවර් කනෙක්ෂන් එක දුන්නාම මෙන්න විදිහට රවුටර් එක බූට් වෙනවා. ඉතින් මේ රවුටර් එක නම් අපිට මෙහෙම දුන්නා කියලා විශේෂයෙන් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර විශේෂ ඉන්ඩිකේෂන් එක ගන්න නැහැ. normally රවුටර් එක අර SIM එක නැහැ කියලා ඉන්ඩිකේට් කරනවා විතරයි. අපිට විශේෂයෙන් මෙහෙම කනෙක්ට් වුණා කියලා බලා ගන්න ඉන්ඩිකේටර් එකක් නැහැ. ඒත් ඩයලොග් මොබ්ටෙල් මෙයාලා මුල් කාලේ දුන්න රවුටර්ස් වගේ තියෙනවා. මම අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මෙන්න මේ රවුටර් එක. මේ රවුටර් එකේ අපිට ඒක බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ රවුටර් එකට විදිහට කනෙක්ට් කරපුවාම මේකේ තියෙන ඉන්ටර්නෙට් ඉන්ඩිකේටර් එක නැත්තම් 4G LTE ඉන්ඩිකේටර් එක කොළ පාට වෙනවා. මේක SIM එකක් දාපුවම සුදු පාටයි. එහෙම නැත්තම් මේ වගේ කනෙක්ෂන් එකක් දුන්නාම මේක කොළ පාටටපත් වෙනවා. ඉතින් මේ පෑ නම් එහෙම විශේෂත්වයක් නැහැ. මේක කොහොමත් කහ පාටට තමයි පත්තු වෙන්නේ. හරි. මෙන්න මේ ටික තමයි අපිට මේකේ මේන්ලි සෙටප් කරන්න තියෙන්නේ. ඉතින් ඔයා ෆයිබර් කනෙක්ෂන් එක ෆයිබර් මේ වගේ ONT එකට ගහුවා. අපිට මේ විදිහටම තමයි මේක කරන්න තියෙන්නේ. හරි මෙතෙන්දී ඔයාලට කරන්න තව එක වැඩක් තියෙනවා. ඒක තමයි ඔයාගේ රවුටර් එකේ ඉස්සෙල්ලාම ඔයා රීසෙට් කරගන්න ඕනේ. දැන් මේ රවුටර් එක ගත්තොත් ඔයාලට මේකේ රීසෙට් බටන් එක මෙන්න මෙතනට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එන්න මේ රවුටර් එක ගත්තොත් ඒකේ රීසෙට් බටන් එක මෙන්න මේ විදිහට මේ ඇතුලේ තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ රීසෙට් බටන් එක තියෙනවා. ඉතින් අපි මේ වගේ ටික ෆර්න 5.0 එකක් ගත්තොත් මේකේ රීසෙට් බටන් එක මෙන්න මෙතන තියෙනවා. මේක හැම එකෙම රීසෙට් බටන් එක රීසෙට් කියලා ගහලා තියෙනවා. මෙන්න මෙතන තමයි මේකේ රීසෙට් බටන් එක තියෙන්නේ. ඉතින් ඔයාලට මොකක් හරි පැනල් තුඩක් හරි අටුවක් හරි වගේ යූස් කරලා මේක රීසෙට් කරගන්න පුළුවන්. හරි මම මෙතන පොඩි පෑනක් යූස් කරන්නේ. මේක යූස් කරලා ඔයාලට මෙන්න මේ විදිහට බටන් එක ප්‍රෙස් කරන් ඉන්න තියෙන්නේ. මේක ප්‍රෙස් කරගෙන ඉන්නකොට මෙන්න මේ විදිහට රවුටර් එක රීසෙට් වෙනවා. මේක රීසෙට් වෙනවාද කියලා දැනගන්න ක්‍රමය තමයි මෙන්න මේ ඉන්ඩිකේටර්ස් ඔක්කොම එක වෙලාවකදී මේ විදිහට ඕෆ් වෙලා යනවා. ඒ කියන්නේ රවුටර් එක ඔටෝමැටිකලි රීස්ටාර්ට් වෙනවා. එහෙම වුණා කියන්නේ මේක රීසෙට් වුණා. අපි දැන් යම් IP එකේ සෙටප් වෙන්න ඕනේ. අන්න මේ සෙටප් එක කොහොමද සෙටප් කරන්න කියලා බලන්න. අපි යම් මේකේ IP එකට ලොග් වෙන්න. ඉතින් මම මෙතන මගේ ඩෙස්ක්ටොප් එක යූස් කරන ඔයාලට පැහැදිලිව පේන්න සහ මට මේ වැඩේ කරන්න ලේසි වෙන්න. ඒ වෙනතුව මේ වැඩේට ඔයාලා ඩෙස්ක්ටොප් එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වැඩේ ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්, ඔයාගේ ටැබ් එකෙන්, ඔයාගේ ලැප් එකෙන් මේ ඕන ඩිවයිස් එකකින් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඩයලොග් සහ SLD කියන මේ රවුටර්ස් වලදී IP එක චුට්ටක් එහෙම වෙනස් වෙනවා. මම ඔයාලට ඒ IPs දෙකම කියන්නම්. හරි ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ තියෙන ඕනම වෙබ් බ්‍රවුසර් එකකින් ඔයා ලොග් වෙන්න ඕනේ. ලොග් වුණාට පස්සේ දැන් මම මෙතනදී Chrome එක යූස් කරන්නේ. ලොග් වෙලා ඔයා මෙතන IP එක ටයිප් කරන්න ඕනේ. ඔයාලගේ තියෙන SLD රවුටර් එක නම් ඔයා ටයිප් කරන්න ඕනේ 192.168.1.1 කියන IP address එක. ඔයාලගේ තියෙන dialog connection එකක රවුටර් එක නම් ඔයා ටයිප් කරනවා 192.168.8.1 කියන IP එක. දැන් මම මෙතනදී යූස් කරන්නේ dialog router එක නිසා මම ඒ IP එක ටයිප් කරනවා. ඊට කලින් ඔයා අනිවාර්යෙන් ඔයාගේ router එකට Wi-Fi හෝ අර මම ඉස්සෙල්ලා පින්නු LAN cable එක ඉස්සෙල්ලා machine එකට ගහලා හරි ඔයා වගේ router එකට connect වෙලා ඉන්න ඕනේ. මම මෙතනදී ගිහිල්ලා Wi-Fi වලින් මම connect වෙනවා මගේ router එකට. දැන් මගේ මෙතන තියෙන router එක මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. Dialog 4G 632 කියලා router එකක්.
මම මේකට කනෙක්ට් වෙනවා. ඉතින් මේකට කනෙක්ට් වෙන්න ඕනේ පාස්වර්ඩ් එක ඔයාගේ රවුටර් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා. පිටිපස්සේ එනවාට සුදු පාට ලේබල් එකක් ඇති. අන්න ඒකේ Wi-Fi key කියන තැන තියෙන්නේ ඒ පාස්වර්ඩ් එක. ඊට පස්සේ කනෙක්ට් වුණාට මම අර ඉස්සෙල්ලා කිව්වා IP එක ගහලා log වෙන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ මෙනු එකට අරන් නම් මේක තමයි ඔයාගේ router එකේ IP setting එක. මේකෙදි ඔයාලා log වෙන්න ඕනේ. මේකෙදි user name එක වෙන්නේ userමයි. එතකොට ඔයාගේ password එක ඔයාගේ router එකේ පිටිපස්සේ ගහලා තියෙනවා. මේක SLT connections වල නම් user name එකත් user password එකත් userමයි. හැබැයි dialog වලදී නම් මේ දේ ටිකක් වෙනස් වෙනවා. එතෙන්දී user name එක user වෙනකොට password එක වෙන එකක් වෙන්නේ. හරි මේ password එක ගහලා ඔයාව මෙන්න මේ වගේ මෙනු එකට අරන් යනවා. මෙන්න මෙතන තියෙනවා device setting කියලා එකක්. ඔය ක්ලික් කරලා advanced settings වලට යන්න ඕනේ. advanced settings වලට ගියාට පස්සේ ඔයාට මෙතන DHCP server කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක disable කරන්න. ඉතින් ඔයා මෙතනදී dialog routers දෙකම නම් use කරන්නේ. ඔයාට මෙන්න මෙතන IP එක චුට්ටක් ඔයාට change කරගන්න ඕනේ. දැන් මෙතන 168යි 192යි 168යි 8යි 1 කියන එක ඔයාට 8යි 2 කියලා මොන විදිහට එක ඉලක්කම දෙක කරලා ඔයාට ගහන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා දැන් main use කරන dialog router එකක් නම් use කරන්නේ. ඒකට 8.1 ගහලා ඒකට log වෙනකොට 8.2 ගහලා මේකට log වෙන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. මම 8.1ම තියෙනවා. මොකද මම මෙතෙන්දී 5 එකක් use කරන 5 එකේදී 1.1ම තමයි ඉන්නේ. 8 නෙමෙයි එතනදී 1 එන්නේ. ඊට පස්සේ මේක ඔයාලට apply කරන්න තියෙන. මේක apply කරද්දී වගේ router එක restart වෙනවා කියලා මෙතන warning එකක් එනවා. ඊට පස්සේ ඔයාලට yes දෙන්න පුළුවන්. ඊට මේක success වෙනවා. හරි මේකෙදී දැන් ඔයාලා පාවිච්චි කරන මම අර මුලින් වෙන්න වගේ dialog SLD මෙයාලා මුලින්ම දුන්න router එක ගන්න ඔයාලට මීට වඩා චූටි දෙයක් වෙනස් කරගන්න තියෙනවා. මම ඒකටත් මේ විදිහට මේ 192යි 168යි 8යි එකම ගහලා log වෙන්න. මොකද මගේ තියෙන්නේ dialog router එක නිසා. මම එතනදී ඉස්සෙල්ලා Wi-Fi වලින් මේක switch වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මම මේකට switch වෙනවා. switch වෙලා මම මේ IP එකම දෙන්න. ඉතින් ඔයාලඟ තියෙන SLD router එක ගන්න ඔයාට ඒ IP එක බෑවා 1.1 දෙන්න ඕනේ 8.1 වෙනුවට. හරි මෙන්න මේ විදිහට ඒකේ මෙනු එකට අරන් එනවා. මෙන්න මෙතනදී ඔයාට මේකේ login එක තියෙනවා. ඔයාට මේකෙන් log වෙන්න ඕනේ. log වුණාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට settings කියන මෙනු එකට යන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා setting කියලා එකක්. ඔයා අන්න එක click කරලා ඔයා යන්න ඕනේ මේකේ router එකේ settings වලට. ඔයා ගිහිල්ලා මෙන්න මෙතන ඔයාට internet settings වල ඔයා මේකේ auto තියේයි. ඔයා මේක change කරගන්න ඕනේ dynamic IP කියන එකට. කියලා ඔයා මේක apply කරන්න ඕනේ. ඉතින් මම මේනකට already apply කරලා තියෙන නිසා මම මේක apply කරන්නේ නැහැ. මොකද මම මේක දැන්ටම dynamic IP වල තමයි තියෙන්නේ. මොකද මම මේක මේ විදිහට use කරන router එක. හරි. දැන් ඊළඟට ඔයාට තව පොඩි වෙනස් කිරීමක් කරන්න තියෙනවා. මේක ඔයාගේ ලේසියට කරන්න ඕන දෙයක්. මම ආයේ අපේ කලින් router එකටම log වෙන්නම්. අපි දැන් මේ විදිහට use කරන router එක. ඒක තමයි Dialog 4G 632 කියන මෙන්න මේ router එක. හරි. මෙන්න මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මම මේක log වෙනවා. මෙතෙන් ඔයාලට username password enter කරන්න ඕනේ. ඔයා මේක save කරලා දෙවතට එතනින් save කරපෙකින් click කරලා යන්න පුළුවන්. හරි. මෙතන device settings වලට අපි ආපහු යන්න ඕනේ. ගිහිල්ලා දැන් ඔයාලට බලන්න පුළුවන් මගේ fiber connection එකේ 2.4 GHz එක පෙන්නන්නේ. මෙන්න මේ විදිහට SLD fiber 2.4 GHz කියලා. ඉතින් ඔයා මෙතන device settings වලට ගිහිල්ලා ඒකේ ඔයා යන්න ඕනේ wireless settings වලට. wireless settings වලට ගිහලා මේක මෙතන SSID කියලා එකක් තියෙනවා. ඔයා මෙතන SSID එකත් ඔයාට පුළුවන් ඔයාගේ main router එකේ තියෙන විදිහටම change කරගන්න. මේක change කරගත්තාම තියෙන විශේෂත්වය තමයි ඔයාට එතකොට ඔයාගේ coverages change වෙනකොට මේක autom switch වෙනවා. නැත්නම් ඔයාගේ already connect වෙලා ඉන්න router එකේ signal coverage එක low වෙලා ඒක disconnect වෙනකන් ඔයාගේ මේ router එකට connect වෙන්න. ඉතින් මේ විදිහට username password එකක් දාගන්න. එතකොට මෙතනදී වගේ SSID එක ඒකත් change වෙන්න ඕනේ වගේ main router එකේ ඒක internet තියෙන router එකේ SSID එකට password එකත් ඒ විදිහටම change වෙන්න ඕනේ. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේ දෙක switch වෙනවා automaticallyම. signal coverage අඩු වෙච්ච ගමන් ටක් ගාලා මේ දෙන්න switch වෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මම මේක
ප්‍රායෝගිකව පාවිච්චි කරනවා මේ වෙනකොට. මේ වීඩියෝ එක හොඳයි කියලා තියෙන ලයික් කරන්න, හෂන් ඩීට් යාළුවෝ තියෙනවා subscribe කරලා එකතු වෙන්න. අපි හම්බෙමු තවත් මේ වගේ වීඩියෝ එකකින්. ඉතින් මේක වගේ යාළුවෙක් බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් thank you for watching this video.